සුබ දවසක් කියලා පිළිගන්නවා හැමදෙනාම අදත් මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඩයලොග් පාවිච්චි කරන ඔයාලට දවස ගන්න ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේ වීඩියෝ එක හරියට බලන්න මම කියලා දෙන විදිහට හරියට මේ දේ කරන්න. ඔයාලට අනිවාර්යයෙන්ම දවස ගන්න ෆ්‍රී ඩේටා ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි ගිහින් බලමු කොහොමද මේ දේ ෆ්‍රී ඩේටා ලබා ගන්න කියලා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එකත් all දාන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද ෆ්‍රී ඩේටා ලබා ගන්න කියලා. හරි ඉතින් අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපි dial pad එක open කරගන්න ඕනේ. දැන් ඉතින් මම මෙතන මේ type කරන code එක මොකක්ද type කරගන්න ඕනේ. #78 type කරලා දැන් මේක send කරන්න ඕනේ. දැන් මෙතනින් මේ යටම තියෙනව නේද next කියලා. ඉතින් ඔයා මෙතන 92 type කරලා ඒක send කරගන්න ඕනේ. ඉතින් දැන් මෙතන යාළුවනේ මෙතන මේ අංක 7 type කරලා send කරගන්න ඕනේ. හරි ඉතින් දැන් මෙතනින් කරන්න ඕනේ අංක 1 දීලා මේක send කරගන්න ඕනේ. හරි ඉතින් දැන් මේක අපි දැන් මේක active කරගන්න ඕනේ. ඉතින් අංක 1 දීලා active කරගන්න ඕනේ. ඉතින් දැන් මේක අංක 1 දීලා මෙතනින් confirm කරගන්න ඕනේ. අංක 1 දීලා දැන් මේක send කරගන්න. ඉතින් යාළුවනේ දැන් තමයි මේක ඇක්ටිව් කරන් ඉවරයි. ඉතින් දැන් ඔයාට මේ වගේ මැසේජ් එකක් එන්නේ දිහන්නේ ඔයාට මේක ඇක්ටිව් කරලා මැසේජ් එකක් එන්න ඕනේ. මොකද ඔයා මේක ඇක්ටිව් වෙලා නැත්තම් කලින් දැන් මම ඇක්ටිව් වෙලා හින්දා මට මේ විදිහට මැසේජ් එකක් එන්නේ. ඉතින් දැන් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා දැන් මම ඔයාලට හරියට පැහැදිලි කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ ඔයාලට දවස් ගාන ඇති තරම් MB ඒ කියන්නේ free data ලබා ගන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ අපි කාත් එක්ක හරි කතා කරන කාලය ඇතුළත. අපි normal call ගන්න ඕනේ. ඉතින් ඔයාගේ girlfriend එක්ක හරි කාත් එක්ක හරි කතා කරන පැය ගානක් හෝ විනාඩි ගානක්. ඉතින් විනාඩියකට අපි කතා කරන විනාඩියකට අපිට MB එකක් හම්බෙනවා. මෙගාබයිට් එකක් හම්බෙනවා. ඉතින් ඔයා කතා කරන ගානට තමයි කියන්නේ කාලයට තමයි මේක MB හම්බෙන්නේ. ඉතින් ඔයා දවසකට පැයක් දෙකක් ඔයාට ඕන තරම් ඔයා ඉතින් කතා කරන්න. ඉතින් කතා කරන වෙලාවට ඔයාට අනිවාර්යෙන් MB ගානක් හම්බෙනවා. ඉතින් ඔයාට ඇක්ටිව් වුණා නම් අනිවාර්යෙන් අදින් ගලා බලන්න ඔයා කාත් එක්ක හරි කතා කරනවා නම් ඒ කතා කරන කාලය ඇතුළත ඔයාට MB ගානක් හම්බෙනවා. ඉතින් යාළුවනේ අද ගෙනාවේ ඔන්න ඔය ගැන කතා කරන වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් දැන්ම මේ වීඩියෝ එක like එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක all දාගෙන තියාගන්න. ඉතින් මම ආයෙත් අලුතෙන් වීඩියෝ කරන් ආවොත් ඔයාගේ ළඟටම notification එක මගින් මේ වීඩියෝ එක ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් යාළුවනේ තවත් හොඳ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.